ඉතින් කොහොමද අලුත් අවුරුද්ද හොඳට සමරන්නේ නැති කියලා හිතනවා. අපේ නම් ඉතින් අලුත් අවුරුද්ද ලොස් වෙලා ගියා මෙහි. පාස්කු නිවාඩුවක් තිබුණ දවස් හතරක් ඒකත් නැති වුණා. ඉතින් අදත් වරුවක් වැඩ කරා. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක දාන්නේ ඔයාලට මතක ඇති එක්තරා කාලෙක ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ දරුවෙකුට පිළිකාවක් හැදුණා. ඒ පිළිකාව හැදිලා ඒක හඳුනගන්න ගොඩාක් එයාගේ කෝටි ගාණක් වියදම්. නමුත් ඔහුගේ දරුවා බේරගන්නකොට බැරි වුණා. ඒ දරුවගේ එක ඉල්ලීමක් තිබ්බලු තාත්තේ මේ මෙන්න මේ අඩුපාඩු නිසා තමයි වේලාසන හඳුනගන්න බැරි වුණේ පිළිකාවේදී. ඒ නිසා මෙන්න මේ PET scan මැෂින් එක අපේ ලංකාවට කොහොම හරි ගෙනල්ලා රෝගී අයට මේ පරීක්ෂණ කටයුතු කරගන්න ඕනේ. ඉතින් දරුවා මිය ගියත් ඔහු ඒකට සංවිධානයක් හදලා ඒකෙන් මුදල් එකතු කරලා ඔහු ඒ මැෂින් එක ලංකාවට ගෙනාවා. ඉතින් මම කියන්න අදහස් කරේ අපේ රටේ පාලකයෝ අවුරුදු 70 ගානක් මේ රටේ මහා භාණ්ඩාගාරයට ආපු අහිංසක මිනිස්සුන්ගේ රුපියල් 7 ගෙවපු බදු මුදල් පෞගේ කාලේ අනාවරණය වුණා කොහොමද හොරා කෑවේ කියලා. ඒක සාමාන්‍යයෙන් ලක්ෂ 100 ගණන් තමයි අරන් තියෙන්නේ. සාමාන්‍ය ගණනක් නෙමෙයි. සාමාන්‍ය ලක්ෂ 150 ලක්ෂ 200 ඒ වගේ ගණන් තමයි අරන් තිබ්බේ. ජනාධිපති අරමුදලින් එක රෝහල් වලින් බෙහෙත් කරන්නේ සිංගප්පූරු වලට රෝහලින් ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම තමයි අර අරගල කාලේ විශ්ව නැති දේවල් වලටත් වන්දි ලබා ගත්තා. ඒකත් ලක්ෂ 100 ගණන් වගේ. ඉතින් සාමාන්‍යයෙන් මේ PET scan මැෂින් එක කෝටි 1 ගානක් තමයි එකක් තිබුණාවේ ලක්ෂ 200 ගානකට. ඉතින් ලංකාවට ලෝකෙ තියෙන සුපිරිම මේ මැෂින් අවශ්‍ය වෙන්න පුළුවන් මේ සල්ලි. දැන් දැනටත් අපේ ජනාධිපතිවරයාගේ මව රෝහලේ අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ගත්තා. ඉතින් ජනාධිපතිට තේරෙන කියලා මම හිතනවා ලංකාවේ මොනතරම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු තියෙනවද කියලා. සාමාන්‍යයෙන් හොද්ද සැත්තමක් කරන්න ආව මාස ගාණක් අපේ රටේ ආවා. ඉතින් ඒ වගේම අපේ රටේ YouTube channel, Facebook ඒ වගේ ගොඩාක් සල්ලි එකතු කරලා දරුවන්ගේ ඔපරේෂන් සඳහා ලක්ෂ 100 ගණන් තමයි එකතු කරලා දෙන්නේ. ඒකට ඉන්දියාවේ හරි ඒ වගේ රෝහල් වලට ගිහිල්ලා මේ මුදල් ගෙවලා අවශ්‍ය ඔපරේෂන් එක කරන්නේ. ඒ අවශ්‍ය ප්‍රතිකාර කරන්නේ. ඉතින් දැන් ඒ කට්ටියට උනත් පුළුවන් ලංකාවේ දැන් ඔය කියන නැති නැහැ කියන ඒ මැෂින් ගේන්න. දැන් ඔය වගේ කීයක රටේ මහා භාණ්ඩාගාරයෙන් ඔය වගේ මුදල් ගත්තා. දැන් ඒ මුදල් ඉතුරු වෙනවා. ජනාධිපති අරමුදලෙන් සාමාන්‍යයෙන් හොද්ද සැත්තමකට මිනිහෙකුට ලක්ෂය හෝ දෙක හෝ දෙන්න පුළුවන් නම් ඉතින් මේ මැෂින් එක ගෙනවත් කොච්චර තමයි මෙතන සහනයක් නේ. ජනතාව ගැන හිතනවා නම් හොඳ සෞඛ්‍ය සේවයක් ගැන හිතනවා නම් ඒක කරන්න පුළුවන්. මම කියන්නේ දැන් අපේ සංගීත සින්දු කියන අය ඊට පස්සේ YouTube වලින් සල්ලි බෙදලා යනවා. ඉතින් මම කියන්නේ මේ සල්ලි වලින් මේ මැෂින් එකක්වත් ගෙනල්ලා ගන්නොත් ඉස්පිරිතාලෙකට ප්‍රයිවට් කරන ප්‍රයිවට් ගොඩාක් සල්ලි ගන්න මිනිස්සුන්ගේ සල්ලි ඉතුරු වෙන්නේ. ඒක දහස් ගාණක් මිනිස්සුන්ගේ ජීවිතත් බේරේ. පොඩි දරුවන්ගේ ජීවිත බේරේ. ඒක හිතන්න ඕන. මොකද මේ අපේ රටේ වුණේ ඔය හිතන්න බැරි මිනිස්සු ටිකක් පාලනයට ආපු එක. ඉතින් දැම්මත් ඉතින් ආපු පාලකයෝවත් ඔය දැන් නමින්ද ජයතිස්ස වගේ වෛද්‍යවරු විදියට ඉන්න කට්ටියට දැන් මේවා කරන්න පුළුවන්. ඉතින් මම මේක පිනකටත් ඔයාලට මේක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ අදහස් ඔයාලා අතර බෙදා ගන්න. ඒතර මේවා දවසක ඉෂ්ට වේවි. අපි කියන දේවල් ඉෂ්ට වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් තව දවසක වීඩියෝ එක හම්බෙමු.